16 වෙනි වතාවට සංවිධානය කරපු අපේ ගමේ මහා බත් දන්සල බොක්ක. පේනවනේ පොලිම කොහමද කියලා. මාත් ඉතින් මේ පොලිම ඇස්සේ කොමාරි දන්සලේ ඉස්සරහටම ආව බොක්ක. හැබැයි ආවේ වෙන විදිහකට. දැන් දන්නවනේ බොක්ක ස්ටෝරිය මොකද්ද කියලා. මේකට කියන්නේ දන්සල් හානව කියලා. මේ ඉන්නේ පොලිම බාරව ඉන්න ලොකු අයියා වසන්ත. කොමාරි බොක්ක එදා මගේ මුළු සර්වාංගම දුක කියලා දන්සලේ ඇතුළටම ආව බොක්ක. මට ඕනුනේ කොමාරි දන්සල ඇතුළට ඇවිල්ලා හොඳට කාලා බත් පාර්සලයක් ගෙදර අරන් යන්න. හැබැයි බොක්ක ඒක එච්චර ලේසි නෑ. Oh no. මොන බත් පාර්සල්ද? දන්සල ඇතුලෙන් එළියට යන්න හිතෙන්නේ නෑ බොක්ක. අඩෝ ඇයි බම්මට මෙහෙම වෙන්නේ? හරි බොක්ක දැන් අපි ආපහු කතාව පැත්තට යමු. මේ කතාවේ තවත් චරිතයක් ඉන්නවා. ඒ චරිතය ඔයාලා හොඳටම දන්නවා බොක්ක. මේ ඉන්නේ ධනපාල දන්සලේ ප්‍රධාන සංවිධායක. හැබැයි මුළු ගමම පොරට කතා කරන්නේ චාමර කියලා. කුකුල් චාමර කියලා. පොරගේ ජොබ් එක තමයි දන්සල් කාලට දන්සල් තියලා ඒ ලැබෙන සල්ලි හොඳට මාටිය ගහන එක බොක්ක. ධනපාල අයියේ අප ඉවරයි බා. ඔබ සල්ලි එක්කව කරන්න ආවේ නෑනේ. අපි ඉවරන අම්ම බොර දීපන්. බොර කනෝ මිනිස්. දැන් දන්නවනේ බොක්ක මුළු ගම් 7ක්ම පොරට කුකුල් චාමර කියන්නේ ඇයි කියලා. දන්සල පිටිපස්සේ ලොකු මෙහෙයුමක් කරනවා. ඒක ওই පොලිමේ. හරි බොක්ක දැන් අපේ ස්ටෝරියට යා. පොඩි ළමයින්ව ඉක්මනට දන්සලේ ඇතුළට ගන්නව කිව්ව බොක්ක. පොඩි ළමයිව ඉක්මනට දන්සල ඇතුළට ගන්නව කිව්ව හින්දා බොක්ක මං ඉක්මනටම දන්සල ඇතුළට ආවා. ඇවිල්ලා හොද්ද බත් එකක් කෑව බුරිය උල් වෙන්න බොක්ක. හැබැයි බොක්ක මේ පාරත් මට බත් පාර්සලයක් නම් ගන්න බැරි වුණා. ධනපාල අයියේ පරිප්පු ඉවරයි බා. කතා කරන්න දෙයක් නැහැ. ධනපාල ඒ සල්ලි වලටත් ගේම දීලා බොක්ක. හැබැයි බොක්ක මමත් ගේම අතෑරියේ නැහැ. මේ පාර වෙනම විදියකට ආව බොක්ක. මේ විදියට ආවට පස්සේ දන්සලේ කවුරුත් වැඩි අතපය දැම්මේ නෑ බොක්ක. එක්ස්ප්‍රස් ටිකට් එකක් ගත්තා වගේ මාව ෂණික දන්සල ඇතුළට දැම්ම බොක්ක. මේ පාර කොහොමාරි බත් පාර්සලයක් අරන් යනවමයි කියලා හිතාගෙන ආයේ බොක්ක. හැබැයි මේ දන්සලේ කෙල්ල දැක්කහම ඒකත් අමතක වුණා. එන්න පුළුවන් හැම විදියකටම වෙස්වලාගෙන ආව බොක්ක බත් පාර්සලයක් අරන් යන්න. හැබැයි මට මේ දන්සලෙන් බත් පාර්සලයක් නම් අරන් යන්න බැරි වුණා. කොහොමාරි එදා දන්සලේ බතුත් ඉවර වෙලා තිබ්බ බොක්ක. මේ වෙච්ච හැම දෙයකටම ධනපාලත් වග කියන්න ඕන බොක්ක. බත් නැති නිසා වේලාසනෙම දන්සල ඉවරයි බොක්ක. හැබැයි බොක්ක ධනපාලගේ බත් දන්සලේ ගෑන් ළමගේ පොලිමේ නම් බත් ඉවර වෙලා තිබ්බේ නෑ බොක්ක. මං ඊට පස්සේ ආවේ ඉතුරුණු බත් තීද කියලා බලන්න බොක්ක. දන්සල් පොච්චිට මං ගච්ඡන් වෙන්නේ. දන්සල් පොච්ච හවරයි. ඔන්න බොක්ක ඕක තමයි ස්ටෝරිය. අන්තිමට මට උනේ දන්සල් වදින්න කියලා නන්නත්තර වෙලා ගෙදර එන්න. අනේ අපෝ. මේ ඊයේ දන්සල් කියලා බත් එකක් ගේනවා කියපු එකානේ. අඩේ අපේ බත් දක් ගේන්න බැරි වුණා. ඉතුරු වෙච්ච අප ටිකක් අරන් ආවා.